අප හැම කෙනෙක්ම තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණයන් නැවත නැවත සිහිපත් කරමින් වඩනා වූ ඒ උතුම් වූ බුද්ධානුස්සති භාවනාව මොහොතක් වඩන. බුද්ධානුස්සති භාවනාව වඩන ඔබට ඊටාම වටිනා කියන ආනිසංස බොහෝමයක් ලබන්නට පුළුවන්කම තිබෙනවා. අප හැම කෙනෙක්ගෙන් බලාපොරොත්තු උතුම් වූ නිවන් පිණිස මගේ හිතේ උපදින අනේක විද ක්ලේශ ධර්මයන් යටපත් කරගෙන හිත සමාධිමත් කරගෙන ඒ සමාධිමත් වූ මනසෙන් ලෝකයේ ඇත්ත දකින ඒ උතුම් ප්‍රඥාව ලබන්නට එබැවින් ඒ උතුම් වූ පරමාර්ථය ඒකාන්තයෙන් ඉෂ්ට කර ගැනීමට මේ බුද්ධානුස්සති භාවනාව ඒකාන්තයෙන් ඔබට උපකාර වෙනවාමයි. කෙනෙකුගේ නිත්‍ය වූ එකම භාවනාව බුද්ධානුස්සති භාවනාව වශයෙන් තබාගෙන නිවන් දකින්න තුරුම බුද්ධානුස්සති භාවනාව පමණක්ම වුවත් වඩන්නට පුළුවන් උතුම් වූ භාවනාවක් බුද්ධානුස්සති භාවනාව. සිතේ උපදින අනේක විද වූ ක්ලේශ ධර්මයන් යටපත් වෙන උතුම් භාවනාවක් බුද්ධානුස්සති භාවනාව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන ශ්‍රද්ධාව බලවත් වන්නට උපකාරයක් වන භාවනාවක් බුද්ධානුස්සති භාවනාව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි උතුම් ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව තව තව වැඩි වෙන්නට උපකාර වන භාවනාවක් බුද්ධානුස්සති භාවනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන්නේ බුද්ධානුස්සති භාවනාව යමක් වඩනවා නම් ඔහුගේ නිවන් ගමන ඒකාන්තයෙන් ඍජු බවට පත්වන බවයි. එවන් වූ උතුම් ආනිසංස ඇති අප හැම කෙනෙකුටම පිහිට පිළිසරණ පිණිසත් පවතින ලෞකික ජීවිතයේ තුල අප හැම කෙනෙකුටම අමනුෂ්‍යාදී බලපෑම් වලින් මිදී බියකින් තොරව වාසය කරන්නටත් අමනුෂ්‍යාදී නිසා හටගන්නා වූ යම් බඳු රෝග ඇතනම් පෙර කරන ලද අකුසල කර්ම නිසා ඔබට හටගෙන ඇති යම් බඳු රෝගාබාධ ඇතනම් ඒ සියලු රෝගයන්ද සමනය කොටගෙන නිරෝගී සම්පත්තිය ඔබගේ ජීවිතය ගත කරන්නටත් මේ උතුම් භාවනාව ඒකාන්තයෙන් ඔබට උපකාර වන නියතයි. එබැවින් එවැනි වූ ආනිසංස ඇති උතුම් වූ භාවනාවක් මා පුරුදු කරනවා කියන මනසින් යුක්තව ශ්‍රද්ධාසිතින් යුක්තව ඒ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ ගුණ සජ්ජායනා කරගෙන ඒ ගුණයන් කෙරෙහි මගේ සිත තබමින් බුද්ධානුස්සති භාවනාව වඩවන හැම කෙනෙක්ම භාවනා කරන ඉරියව්වෙන් ඉඳිමින් මේ දේශනා කරන ඒ උතුම් වූ බුදු ගුණ සජ්ජායනාව තමන්ගේ දේශවන් වලින් ශ්‍රවණය කරමින් සිත විසිරෙන්නට ඉඩ නොදී සංවර භවෙන් යුක්තව අප හැම කෙනෙක්ම අහුම්කම් දෙමින් ඒ බුදු ගුණයන්ට සිත තබමින් භාවනාව කරගන්න. මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණයෙන් යුතුයසේක අනන්ත ගුණයෙන් යුතුයසේක සියලුම දෙව් මිනිසුන්ගේ සියලුම ගුණ කළ
බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයට සමකල නොහැක අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා මාගේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කළ බැවින්ද සියලු දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන බැවින්ද බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ බැවින්ද අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං නම් වූ බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා ගුරු උපදේශ නොමැතිව අවබෝධ කළ යුතුය සියලුම ධර්මයන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වූ බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා අසුත විද්‍යාවන්ද පසළොස් චරණ ධර්මයන්ද මේ සියලු ධර්මයන්ගෙන් සමන්නාගත වන බැවින් විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක විඤ්ඤාචරණ
චරණ සම්පන්න නම් වනසේක විඤ්ඤාචරණ සම්පන්න නම් බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා කාමයට හසු කයට අපමණ දුක් නොදී මැද පිළිවෙත යමි අවබෝධ කළ යුතු සියලුම ධර්මයන් අවබෝධ කොට නිර්වාණ සුවයෙන් සැනසුලමි සුගත නම් වනසේක සුගත නම් වනසේක සුගත නම් බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා කාම ලෝක රූප ලෝක අරූප ලෝක සියලුම ලෝකයන් අතැඹුලක් සේදන වදාළ බැවින් ලෝක විදු නම් වනසේක ලෝක විදු නම් වනසේක ලෝක විදු නම් බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා දමනය කළ නොහැකි සියලුම සත්වයන් මහා කරුණාදී අනන්ත ගුණයෙන් දමනය කළ බැවින් අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක අනුත්තර පුරිස ධම්ම සාරති නම් බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා
මෙලොව යහපත පිණිසත් පරලොව සුගතිය පිණිසත් නිර්වාණ සුවය පිණිසත් දහම් තිසසන සෝබැවින් සියලුම සත්වයන්ට ශාස්ත්‍රෝන් වහන්සේ වනසේක එබැවින් බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානම් වනසේක සත්තා දේව මනුස්සානම් වනසේක සත්තා දේව මනුස්සානම් බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා අවබෝධ කළ යුතු සියලුම ධර්මයන් අවබෝධ කොටගෙන ඒ සියලුම ධර්මයන් දේශනා ඥානයෙන් මනාකොට දේශනා කළ බැවින් බුද්ධ නම් වනසේක බුද්ධ නම් වනසේක බුද්ධ නම් ඕ බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා කිසිවෙකුටවත් සමකල නොහැකි අපමණ මහා ගුණ කඳක් නොසැලී දරා වැඩ සිටි බැවින් භගවානම් වනසේක භගවානම් වනසේක භගවානම් ඕ බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණත්තා වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය
මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා සාදු 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 සිල් දනාටම උතුම් සම්මා සම්බුදු සරණයි